දැන් මේ පැනිසාරක යන්ත්‍රයට වද 6-7ක් වුණත් දාන්න පුළුවන්. නමුත් අපි එක වදයක් අපි ඉස්සෙල්ලා දාලා බලමු. මේකේ කොච්චරද කිරපු එකේ පැණි කොච්චර තියෙනවද කියලා බෝතල් ප්‍රමාණය බලා ගන්නත් පුළුවන් නිසා මම එකක් විතරක් ඉස්සෙල්ලා අපි බලමු. දාලා මේ විදිහට කරකවනවා. පැනිසාරක යන්ත්‍රයට දාලා. ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න ඕනේ. අනිත් පැත්ත හරවලා ආය අනිත් පැත්තත් අපි මේ විදිහට කරකවනවා. ඔයගේ ප්‍රමාණයක් කරකවපුවාම ඇති. අපිට ඊට පස්සේ අරන් බලනවා කොහොමද පැණි ඇවිදලා තියෙන්නේ කියලා.